ආයිබෝවන් ගයිනීස් රෙසිපි YouTube channel එකට අදත් ආදරෙන් ඔයාලා සිළු දෙනාම පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ කෝමාරිකා ජූස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ පායන දවස් වලට කෝමාරිකා ඉතාමත් හොඳයි. මොකද කෝමාරිකා වලින් ශරීරය සිසිල් කරනවා. ගෑස්ට්‍රයිටිස් වලටත් හොඳයි. දැන් ඉතින් බලමු අපි මේක හදාගන්නේ කොහොමද කියලා. අපිට ඕනි වෙනවා කෝමාරිකා අතු. මම මෙතන අරන් තියෙනවා 6ක්. අපි මේක විනාඩි 5ක් විතර මේ විදිහට තියාගමු. මේකේ තියෙන කිරි ටික බේරෙන්න. ඔන්න විනාඩි 5කට පස්සේ මම මේක කපා ගන්නවා මේ විදිහට. කුඩා කොටස් වලට කපලා දෙපැත්තේ තියෙන කටු ටික අයින් කරලා මම වතුර භාජනයකට දා ගන්නවා. ඊළඟට මේ විදිහට ඔක්කොම මම කපා ගත්තා. දැන් කෝමාරිකා එකේ උඩ කොළ පාට කොටස කපලා අයින් කර ගන්නවා. ඊළඟට මැද තියෙන ජෙලි වගේ කොටස කෑලි වලට කපලා වෙන් කර ගන්නවා. ඔයාලට මේක හැන්දෙන් උනත් සූරගෙන වෙන් කර ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම වෙන් කරගත්තු කෝමාරිකා මද ටික. ඊට පස්සේ අපිට ඕනි වෙනවා සීනි, ලුණු, දෙහි, අයිස් කැට සහ වතුර. මෙතෙන්ද ඔයාලට කැමති විදිහට දෙහි, නාරන්, දොඩම් ඕනි එකක් අරගන්න පුළුවන්. ඊළඟට මම මේ වගේ බ්ලෙන්ඩර් කප් එකකට කෝමාරිකා ටික, නාරන්යුෂ, සීනි, ලුණු මේ ටික ඔයාලට අවශ්‍ය පමණට එකතු කරගන්න. ඊට පස්සේ මේකට වතුර එකතු කරගන්න. ඔයාලට කැමති නම් සීතල වතුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. දැන් ඉතින් අපේ ජූස් එක රෙඩි. දැන් මේකට මේ විදිහට අයිස් කැට ටිකක් එකතු කරගන්න. මේ විදිහට හදාගත්තොත් තිත රස එන්නෙම නෑ. එහෙනම් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් channel එක subscribe කර like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. bye.